කොහාගේ ගී හඬ දසත ඇසෙන විට කැවුම් කොකිස්වල සුවඳ දැනෙන විට අපිට මොකක්ද මතක් වෙන්නේ? හෙළේ මහා මංගල්‍ය සිංහල අලුත් අවුරුද්ද. මෙවර බුලත් සිංහල ගෝවින්ද ප්‍රදේශයේ ඔබට සහෘද අපි තරුණ කැල විසින් ප්‍රථම වරට පවත්වනු ලබන සූර්ය මංගල්‍ය 2026 අප්‍රේල් මාස 16 වන දින උදෑසන 8 සිට දවස පුරා පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. ඔබ මේ දකින ක්‍රීඩාංගණය අප්‍රේල් මාස 16 වන දින අපේම ජන ක්‍රීඩා අපේම සංස්කෘතික අංග වලින් විචිත්‍රවත් වෙනවා. ඒ අතරින් අලියට ඇහැ තැබීම, ලිසන ගස නැගීම, බනිස් කෑමේ තරඟ මේ සියල්ලක්ම පැවැත්වීමට සූදානම්. විශ්මිත විදුලි ආලෝක රටා මත විචිත්‍රවත් දැවැන්ත වේදිකාවක සිට ඔබ වෙත ගෙන එන ගෝවින්ද ස්පෙෂල් නයිට් සංගීත ප්‍රසංගය එදින රාත්‍රියේ පැවැත්වීමට සූදානම්. හොරණ සුපර් සංගීතය සමගින් නටන්න ගයන්න විනෝද වෙන්න මතකයින දවස අප්‍රේල් 16 ඔගොල්ලෝ හැමෝටම ගෝවින්ද මධ්‍ය මහ විදුහල් ක්‍රීඩාංගණයට ආදරයෙන් ආරාධනා කරනවා. සහෝද අපේ තරුණ කැල විසින් සංවිධානය කරන ලබන මෙම සූර්ය මංගල්‍යයේ ප්‍රධාන සංවිධායකතුමා වන පුෂ්පිත චතුරංග මහතා දැන් අපත් සමගින් එකතු වෙනවා. අපි ඔහුගෙන් අහමු මේ දැවැන්ත මංගල්‍ය තුල කොහොමද මේ කටයුතු සිදු වෙන්නේ කියලා. අපි අප්‍රේල් 16 සූර්ය මංගල්‍ය පවත්වනවා. ලංකාව වාසී සියලු දෙනාටම ආරාධනා කරලා ඉන්නවා අපිත් එක්ක අත්වල බැඳගෙන සූර්ය මංගල්‍ය සංස්කෘතික වෙලා විනෝද වෙලා තෑගි රසක් අරගෙන ජන ක්‍රීඩා වලට සහභාගී වෙලා පැමිණ යන්න කියලා. ගිති අවුරුදු කුමාරියයි වැඩිහිටි අවුරුදු කුමාරියයි දෙන්නම එකට ටීම් එකක් විදිහට තමයි අපි මේ පාර මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ අපි දැන් ඉදිරිපත් කරනකොට ඉදිරිපත් වෙන්න ඕනේ දෙන්නම එකට. එතකොට ටීම් එකක් විදිහට සිංගිති අවුරුදු කුමාරියයි වැඩිහිටි අවුරුදු කුමාරියයි. කුමාරත් එහෙමයි සිංගිති අවුරුදු කුමාරයි වැඩිහිටි අවුරුදු කුමාරයි දෙන්නම එකට තමයි සහභාගී වෙලා ටීම් එකක් විදිහට තමයි එතන තරඟය පවත්වන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. එසේනම් අප්‍රේල් 16 ගෝවින්ද මධ්‍ය මහාවිද්‍යාලීය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සූර්ය මංගල්‍යයට ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.